මතකයක් අවසානයේම ලස්සනම දේවල් රැඳිලා තියෙන බව ඔයා විශ්වාස කරනවද? මේ එන්න එහෙම කතාවක්. මේ ඉන්නේ රොසලිටා ජීවත් වුණේ කුඩා ගමක පුංචි පැල්පතක. තනියෙන් නෙවෙයි. එයා ජීවත් වුණේ එයාගේ ආදරණීය අම්මත් එක්ක. රොසලිටා කියන්නේ හරි දඟකාර ළමයෙක්. එයා ඉපදෙනකොට පුංචි රෝස මලක් වගේ පෙනුන නිසායි එයාට ඒ නම දැම්මේ. මේ නම ස්පාඤ්ඤ සහ ලතින් භාෂාවෙන් හැදලා තියෙන රෝසා කියන වචනයෙන් නිසා ඒ නමේ තේරුම උනේ පුංචි රෝස මල. නමේ තේරුම එහෙම වුණාට රොසලිටා නම් මල් වලට ආස කරේ නැහැ. ඒ ගැන එයාගේ අම්මා හැම වෙලෙම මැසිවිලි නැගුවා. ගෑනු ළමයෙක් වුණා මල් වලටත් ආස කරන්න එපයි ළමයෝ කියලා. ඒත් එයා ආස වුණේ පොත්වලට. පොත් කියවන්න, පොත් ලියන්න ආස වුණ රොසලිටාට එයාටම කියලා පුංචි ඩයරි එකකුත් ළඟ තිබුණා. පොත් කියවන්න ලියන්න ආස නිසාම කැලේ දර කඩලා ඒවා විකුණන්න සිදාදියට යන මේ රොසලිටාගේ අම්මට ඕන වුණා මේ පුංචි රොසලිටාව ඉස්කෝලේ යවන්න. ඉතින් එක දවසක් සිදාදියට ගිහින් සල්ලි හොයන් ආපු රොසලිටාගේ අම්මා රොසලිටාට මෙන්න මෙහෙම කිව්වා. "දුවේ රොසලිටා, ඔන්න ඔයාගේ ලොකුම ආසාව මං ඉෂ්ට කරන්න යන්නේ. කෝ එන්න මගේ දෝ." එයා හයියෙන් හඬ ගෑවා. නමුත් කොයිතරම් කෑ ගැහුවත් රොසලිටා නම් ආවේ නැහැ. හිත කලබල වුණ රොසලිටාගේ අම්මා රොසලිටාව හොයන් පාරක් ගානේ යන්නට වුණා. ඒත් එයා ආවේ නැහැ. කොහෙ ගියාද මේ කෙල්ල? මං එයාට ටිකක් තදින් හිටියනම් මට කියලා හරි අනතනක යනවා. ඇයටම දොස් පවරන්න වුණා. ටික වෙලාවක් යනකොට අම්මා දැක්ක රොසලිටා එනවා. නිකම්ම නෙමෙයි. පුංචි රතු පාට පදමලක් කනේ ගහන් වගේම පුංචි තද රතු රෝස මල් පොකුරක් අතේ තියන්. මේව කොහෙන්ද මේ? කාගෙන් හරි හොරකම් කරාවද්ද? අනේ නෑ අම්මා, මං මේව වගා කළා. දැන් අම්මට වගේම මටත් සිදාදියට ගිහින් කාසි පණම් හොයන්න පුළුවන් කියා මේ පුංචි ගෑනු ළමයා අම්මව තදින් වැළඳගත්තා. අනේ මගේ කෙල්ල, ගොඩක් මහන්සි වෙලා නේද මේවට කියා ඇය නැවත ඉක්ගසන්න වුණා. ඉතින් සිද්ධ වුණ හොඳම දේ තමයි එදා ඉඳලා රොසලිටාගේ ජීවිතේ වෙනස් වුණ එක. එයා උදේ පාන්දරම නැගිටලා ඇගේ පුංචි මල් වත්තේ හැදෙන මල් වලට සාත්තු කළා. ඒවට ආදරයෙන් සැලකුවා. ඒ වගේම සිදාදියට අරන් යන්නත් මල් ටිකක් කඩාගත්තා. මේ ආදරණීය සාත්තුවට නිසාම දවසින් දවස රෝස මල් ව්‍යාපාරය ගොඩක් දියුණු වුණා. කාලේ ගෙවුනේ හරි ඉක්මනට. දන්නවද? දැන් රොසලිටා කියන්නේ පුංචි ළමයෙක් නෙමෙයි. එයා දැන් ලස්සන තරුණියක්. දවසක් හැන්දෑයාම රොසලිටාගේ අම්මා එයාගෙන් මෙන්න මෙහෙම ඇහුවා. "දුවේ, මගේ දූට ඉස්කෝලේ යන්න බැරි වුණ එකට දුක් වෙනවද?" "අනේ නෑ අම්මේ, මං ඉගෙන ගත්ත හොඳම ඉස්කෝලේ තමයි මේ ජීවිතේ. මේ ජීවිතේ කියන ඉස්කෝලේ උගන්වපු පාඩම් ඇතුලේ තියෙන්නෙම ඔයාගේ ආදරයයි මගේ උත්සාහයයි විතරමයි" කියා ඇය සිනාසෙමින් කිව්වා. ඉතින් මේ රොසලිටා අපිට උගන්වපු ලස්සනම පාඩම තමයි අපිට තියෙන දේවල් වලින්, අපිට ලැබිලා තියෙන දේවල් වලින් අපිට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් නම් අවසානයේ හැම මතකයක්ම ලස්සනම අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන් කියන එක.